සාදරයෙන් පිළිගන්නවා 9 ශ්‍රේණිය ඔයාලා හැමදෙනාම අද පාඩමට. ප්‍රතිශත පාඩමේ වට්ටම් මාතෘකාව තමයි අද ඔයාලට මම ගේන්නේ. පළවෙනි මාතෘකාව ලාභ මාතෘකාව. ඒක නම් වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඔයාලා මේ මාතෘකාව ඉගෙන ගන්න නැත්නම් ඒකත් බලන්න. එතකොට අපි බලමු වට්ටමක් කියන්නේ මොකක්ද කියලා. බලන්න රූපේ දැක්වෙනවා පොත් මිලදී ගන්න සමට 120ක වට්ටමක්. දැන් ඔයාලා කඩේකට යනවා පොතක් ගන්න මේ දැන්වීම ගහලා තියෙනවා. හිතන්නකෝ ඔයාලා 1500ක පොතක් ගත්තා කියලා. එතකොට භාණ්ඩයේ විකිණීමට බලාපොරොත්තු වන මිල තමයි ඒ 1500 කියන්නේ. ලකුණු කළ මිල. ඔයා කැෂියර් එකට ගිහිල්ලා පොත ගන්නවා කිව්වහම සර් ඔයාට ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියලා ඒගොල්ලෝ යම් සිමිලක් අඩු කරලා ඔයාට භාණ්ඩේ ඉක්මනවා. 1500 පොත 1300ට වඩා වික්ක කියන්නකො. ඒ 1300 කියන්නේ විකුණුම් මිල. එතකොට අර රුපියල් 200ක මුදල අඩු වෙනවනේ. ඒ අඩු කරපු මුදල තමයි වට්ටම ඩිස්කවුන්ට් එක කියලා කියන්නේ. හරි අපි බලමු ගැටලුවක්. දැන් බලන්න කවීච 120ක වට්ටමක් ලබා දෙන පොත් සාප්පුවකින් රුපියල් 1500ක් වටිනා පොත් මිලදී ගනී. කවීචට ලැබෙන වට්ටම සොයන්න. අතන මම මේ ටික දැන් ලකුණු කරගත්තා. පොත් සාප්පුව රුපියල් 1500ක පොත් මිලදී ගනී. එයා මිලදී ගන්න 1500ක. එතකොට ඔක්කොගේම පොත් වල ලකුණු කළ මිල වෙන්නේ 1500. 120ක වට්ටම. මේක ලකුණු කරගත්තා. කවීචට ලැබෙන වට්ටම සොයන්න. වට්ටම් මුදල තමයි අහන්නේ. අපි කතා කරගත්තා ප්‍රතිශතයේ තියෙන තැනින් ගාන හදන්න පටන් ගන්න. 100ට 20ක්. සෑම රුපියල් 100කටම රුපියල් 20ක් කියන අදහස. එතකොට කවිය සලපා ගන්න පොත්වල වටිනාකම රුපියල් 100ක් වුණොත් එයාට රුපියල් 20ක වට්ටමක් හම්බ වෙනවා. වට්ටම් මුදල වට්ටම රුපියල් 20යි. එහෙනම් මේ සම්බන්ධයෙන් අපිට පුළුවන් ගාන විසඳන්න. ලියන්න වට්ටම් මුදල. එතකොට අපි ඉර යටට එන්නේ මොකද්ද? අපි කතා කරගත්ත විදිහට ඉර යටට එන්නේ මොකද්ද? දැන් රුපියල් 100යිනේ ලකුණු කළ මිල විදිහට ගත්තේ. ඒ අපි හිතපු වගේ. එතකොට 100 දාන්න යටට. 100. එතකොට ඊට අනුරූප ඇත්තගේ කීයද? 1500. ඒ අනුරූප වගේ තමයි 1500 කියලා දාන්නේ. එතකොට හොයන්න ඕනේ වට්ටමනේ. වට්ටම අපි හිතුවේ රුපියල් 20යි කියලා. ඒ හිතපු වගේ උඩින් දාන්න. හිතපු වගේ 20යි. දැන් මේ සම්බන්ධයෙන් පුළුවන් අපිට ඇත්තම වට්ටම් මුදල කීයද කියලා හොයාගන්න. සුළු කරමු බලන්න. එතකොට කොහොමද එන්නේ? සමානයි මේ 100.2ට මේ 1500.2 සුළු වෙනවා. එතකොට 20 වැඩි කරන්න 15. ඔන්න මේක ගමකට 20 වැඩි කරන්න 15. එතකොට කොහොමද එන්නේ? 200යි රුපියල් 300යි නේද? එතකොට එයාට ලැබුණ වට්ටම තමයි රුපියල් 300යි. ඔය විදිහට තමයි ගන්නෙ. එතකොට එයාට ලැබුණ වට්ටම තමයි රුපියල් 300යි. හරිද? ඒ වට්ටම හොයපු විදිහ. තව ගැටලුවකට යංගම දුරකථනයක නිෂ්පාදන වියදම රුපියල් 9000යි.
රුපියල් 3000ක ලාභය ලැබෙනසේ එහි මිල ලකුණු කර ඇත. එහෙත් විකිණීමේදී ලකුණු කළ මිලෙන් 10%ක වට්ටමක් දෙනු ලැබේ නම් භාණ්ඩයේ විකුණු මිල සොයන්න. දැන් දත්ත ටික ලකුණු කරගන්න කලින් අපිට හොයන්න එකක් තියෙනව නේද? භාණ්ඩ නිෂ්පාදන වියදම 9000යි. ලාභයක් ලැබෙනසේ මිල ලකුණු කරානේ. එතකොට ලකුණු කළ මිල හොයාගන්න ඕනේ. ලකුණු කළ මිල හොයාගන්න ඕනේ. එතකොට ලකුණු කළ මිල නිෂ්පාදන වියදම එකතු කරන්න ලාභය. එතකොට ලකුණු කළ මිල 12000යි. ඔවුන් එතනින් පස්සේ තමයි අර අපි සාමාන්‍ය දත්ත ටික ලකුණු කරගෙන ගාන හදන තැනට එන්නේ. එතකොට ජංගම දුරකථනයේ ලකුණු කළ මිල කීයද? 12000යි. ඒකෙන් 10%ක වට්ටමක් තමයි දෙන්නේ. මේක ලකුණු කරගත්තා. විකුණු මිල තමයි අහන්නේ. හරිද? ප්‍රතිශතයේ තියෙන තැනින් පටන් ගමු. 10%ක්. ඒකේ තේරුම මොකද්ද? හැම රුපියල් 100කටම රුපියල් 10ක්. ජංගම දුරකථනයේ රුපියල් 100යි නම් රුපියල් 10ක මිල අඩු කිරීමක් ලැබෙනවා. එතකොට කීයටද අපිට ගන්න වෙන්නේ? රුපියල් 90ට තමයි අපිට ගන්න වෙන්නේ. ඒගොල්ලෝ අපිට රුපියල් 90ට තමයි අන්තිමට ගොල්ල තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට පුළුවන් ගාන විසඳන්න. විකුණු මිල. එතකොට ඊට යට දෙන්න මොකද්ද? ඊට යට දෙන්නේ අපි දන්න මේක. 100 කියලා අපි හිතුවා. ඇත්තමගේ 12000යි. ඒක තමයි මෙතෙන් එන්නේ. 100 ඊට අනුරූප ඇත්තගේ 12000. ඔය විදිහට ඔයාලා පුරුදු වෙන්න. හරිද? එතකොට ලකුණු කළ මිල 100යි. 100ට 10ක වට්ටමක් හම්බුනොත් ඒක අපිට ඇත්තටම ගන්න වෙන රුපියල් 90ට. ඊට අනුරූප ගාන තමයි අහන්නේ. එතකොට මේ තමයි අපි විකුණු මිල කියලා හිතනගේ. එතකොට ඊට උඩින් දාන්න 90. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට හරියටම විකුණු මිල හොයාගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේ 100ට මේ 12.2 කැපෙනව නේද? එතකොට 90 වැඩි කරන්න 120න් 90 වැඩි කරන්න 120න්. එතකොට කොහොමද 90 120 වැඩි කරාම 90 120 වැඩි කරාම කොහොමද එන්නේ? එතකොට 9 අදුරු බිංදු 2 එනවා 90යි 18යි 10800යි 10800යි නේ 10800යි 10800යි තමයි දුරකථනයේ විකුණු මිල. හරිද? එතකොට ඔයාලට දැන් අපි ගණන් වර්ග දෙකක් හදුවානේ. වට්ටම ලකුණු වල මිල දීලා ප්‍රතිශතය දීලා වට්ටම් මුදල ලැබුවා. ඊට පස්සේ ලකුණු වල මිල දීලා ප්‍රතිශතය දීලා විකුණු මිල ලැබුවා. දැන් අපි ඒ ගණන් දෙකම හදුවා. එතකොට මෙතනින් මම වීඩියෝ එක නවත්තනවා. ඊළඟ කොටසෙදි තව විසඳු ගැටලු කීපයක් තමයි මම අරගෙන එන්නේ. මේ වට්ටම් කියන කොටසට අනුරූප. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණ ඔයාලට සුබ දවසක්.